මම මේ ඉස්සෙල්ලා දාපු වීඩියෝ එක තියෙන්නේ අර Toyota auto auction කන්තෝ එකේ. ඒකේ මම වාඩි වෙලා ඉන්නකොට මට ටිකක් කම්මැලි හිතිලා බලන් ඉන්නකොට දැක්කා මෙන්න මේක. මේක දැක්කහම මට ආස හිතුණා. ආස හිතිච්ච හින්දා මම හිතිච්ච ගමන් ගත්තා. මේක 2014 Toyota Aqua එක. ලස්සනට වැඩකිට දාලා තියෙනවා. බොනට් එකේ අමුතුම පේන්ට් එකක් ඩිසයින් එකක් මම හිතන්නේ අතින් ගහපු එකක් තියෙනවා. මේ ලයිට් වල බලන්න ලයිට් එක වටේ එක එක කැටයන් තියෙනවා. ඒ වගේම මොඩිෆිකේෂන් ගොඩක් කරලා තියෙන වාහනය. මට නිකන් ආස හිතිච්ච හින්දා ගත්තේ. බලන්න මේ ලෝ ප්‍රොෆයිල් වීල් දාලා එන්න පිටිපස්ස පෙන්නන්න කට්ටියට අපි. ඉන්නේ 2014 Aqua එක. ඒ වගේම පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලන්න. මේ පැත්ත බලන්න. අතුලේ වැඩකිට බොහොමයි. සෙක්සි ස්ටියරින් වීල් එකක් තියෙනවා. ස්ටාර්ට් උනා නේද? වාහනේ මේකේ වැදගත් දේ තමයි මේකේ ගාන. ඇත්ත වශයෙන්ම මේකේ ගාන ඇහුවොත් ඕගොල්ලෝ පුදුම වෙයි. මේක මට ලංකාවට දෙන්න පුළුවන් ලක්ෂ 15ට 2014 Aqua එක ලංකාවටම ලක්ෂ 15කට දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් සහෝදරයෝ මේකට ලක්ෂ 15ක්ම බදු ගැහුවත් මේ වාහනේ ලක්ෂ 30කට ගන්න පුළුවන්. මේක ලංකාවේ ගානේ හැටියට බැලුවොත් මම හොයලා බැලුවා ලංකාවේ 2015 3 wheel එකක් ලක්ෂ 13ක් 14ක් වෙනවා. මේක මේ වගේ මොඩිෆයි කරපු ඒ විතරක් නෙවෙයි සහෝදරයෝ අර කෑලි ගලවන්නේ නැති හොඳ වාහනයක් ලක්ෂ 15කට ලංකාවට ගන්න පුළුවන්. ජපානයේ ඉන්න එක්කෙනෙක්ට නම් ඊටත් අඩුවෙන් මට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලන්න මේ වගේ එකක් ගන්න ඕන අපිට කතා කරන්න. ඒ විතරක් නෙමෙයි මම දන්නවා 3 wheel මල්ලිලාගේ ගොඩක් කෑලි ගැලෙවුවා මේ දවස්වල. ඒගොල්ලෝ තමයි ගොඩක් ස්ටිකර් උත් ගහගෙන ගිහිල්ලා ආණ්ඩුව ගේන්න උත්සාහ කළේ. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මම අපේ ආණ්ඩුවෙනුත් ඉල්ලනවා මෙන්න මේ වගේ වාහන ඒ 3 wheel මල්ලිලට ගෙන්නන්න ඉඩ දෙන්න කියලා. මේක රෑට මීට වැඩිය ලස්සනයි. යට ලයිට් පත්තු වෙනවා, ලයිට් මාරු වෙනවා. මම රෑට මේක කොහොමද කියලා බලන්න අද රෑට වීඩියෝ එකක් ගහලා හෙට දාන්න. ඉතින් මේක රෑට කොයි වගේද කියලා බලන්න ඕන. මං හෙට දාන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ජය වේවා අපේ කට්ටියට ගෙන්නන්න දෙන්න ජනාධිපතිතුමනි.